අද ඔයාල එකතු වෙලා ඉන්නේ සීගිරි ගමනේ දෙවැනි වීඩියෝකත් එක්ක. ඉතින් අපේ පළවෙනි වීඩියෝක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝකත් බලලම ඉන්න. වසර 1500කට පමණ පෙර ඉදිකරන ලද කාශ්‍යප රජතුමාගේ රජමාලිගාවේ නටබුන් අදටත් දැක ගන්න පුළුවන්. එහි මාලිගා ගොඩනැගිලිවල අත්තිවාරම්, ගඩොල් බිත්තිවල ඉතිරි කොටස්, විශාල ජලපකුණු, වැසි ජලය රැස් කිරීමට සහ බෙදා හැරීමට සැලසුම් කළ ජල පද්ධති, රජුගේ වාසස්ථාන, ආරක්ෂක ගොඩනැගිලි හා විවෘත මළුවල නටබුන් අදටත් දැක ගන්න පුළුවන්. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ එතරම් උස ගල් පර්වතයක් මත විශාල රජමාලිගා සංකීර්ණයක් ඉදිකිරීමට එදා ශ්‍රී ලාංකිකයන් සතුව තිබූ ඉංජිනේරු දැනුම, ගෘහ නිර්මාණ ශිල්පය හා සැලසුම් කරණය පිළිබඳ මනා හැකියාවයි. අද ඉතිරිව ඇත්තේ නටබුන් පමණක් වුවත් ඒවා තවමත් පුරාණ ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය ගැන නිහඬව සාක්ෂි දක්වනවා. සීගිරි යනු ගල් කන්දක් පමණක් නොවේ. එය පුරාණ ශ්‍රී ලංකාවේ තාක්ෂණය, කලා ශිල්පය, නගර සැලසුම් කරණය හා මානව නිර්මාණශීලීත්වය පිළිබඳ සාක්ෂි දරන මනා තෝතැන්නක්. තවත් විශේෂ ස්ථානයක් වන්නේ කැටපත් පවුරයි. එය ඔප දැමූ පෘෂ්ඨයක් වන අතර පසුව එය නැරබීමට පැමිණි අමුත්තන් විසින් ලියන ලද සීගිරි කුරුටුගී අද දක්වාම සුරක්ෂිතව පවතිනවා. එම කුරුටුගී මගින් එවකට මිනිසුන්ගේ සිතුවිලි, කාව්‍ය රසය හා සංස්කෘතිය පිළිබඳ වටිනා තොරතුරු අපිට දැනගන්න පුළුවන්. ගල් පර්වතයේ මැද කොටසේ ඇති සීගිරි පිටිස්තුවම් ලෝකයේ ඉතා වටිනා පුරාණ චිත්‍ර අතරින් එකක් ලෙස සැලකෙනවා. ස්වභාවික වර්ණ භාවිතයෙන් ඇඳ ඇති මෙම රූප එවකට තිබූ උසස් කලා හැකියාව පිළිබඳ අදටත් සාක්ෂි දරනවා. ඉතින් මේ වීඩියෝකත් එක්ක එකතු වුණු සියලු දෙනාටම ස්තුතියි.